මේ වීඩියෝ එක විදේශ රටක වැඩ කරන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම අහයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔයාලා හිතනවද ඔයාලගේ ළමයින්ට ඔයාලා විදේශ රටක ඉඳලා ඉවරලා සල්ලි විතරක් එව්වහම ප්‍රමාණවත් කියලා? නෑ, ඒක කොහෙත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔයාලා වැඩ කරන්නේ විදේශ රටක නම් ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ දරුවන් පිළිබඳව නිරන්තරයෙන් සැලකිල්ලට භාජනය කරන්න ඕනි. ඒ වගේම දරුවන් පිළිබඳව අනිවාර්යයෙන්ම සොයලා බලන්න ඕනි. මොකද ඔයාලා ඔයාගේ දරුවන් දාලා යන්නේ ඔයාලගේ හස්බන්ඩ් ගාව වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ස්වාමි පුරුෂයා ගාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ අම්මා තාත්තා ළඟ වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් සහෝදරියක් හෝ සහෝදරයෙක් ගාව වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් ටික ඔයාලා අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගෙන වැඩ කරන්න ඕනි. ඔයාලා අනිවාර්යයෙන්ම දරුවත් එක්ක නිතර සම්බන්ධතාවයක් පවත්වා ගන්න උත්සාහ කරන්න ඕනි. ඒ වගේම දරුවා කාත් එක්කද සම්බන්ධතාවයන් පවත්වන්නේ, ඒ වගේම දරුවා ආශ්‍රය කරන්නේ කවුද කියන එක ඔයාලා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනි. ඒ වගේම තමයි දුරකථනය, ඒ වගේම අන්තර්ජාලය මෙන්න මේ දේවල් පාවිච්චි කරනකොට දරුවට හැම වෙලේම ඔළුවට දාන්න බලන්න. මෙන්න මේ දේවල් වල හොඳ පැත්ත විතරක් දකින්න, නරක දේවල් වලට යන්න එපා කියන එක ගොඩක් වෙලාවට එයාලට දැනුවත් කරන්න හදන්න. මොකද ඔයාලා ළඟ නැති නිසා මෙයාලට ඔයාලගේ ආදරය අහිමි වීමත් එක්ක වෙනත් වැරදි වැඩවලට පෙළඹෙන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. ඒ වගේම තමයි වෙනද වගේ නෙමෙයි දරුවත් එක්ක ඔයාලා කතා කරනකොට දරුවගේ හැසිරීම රටාවල මොකක් හරි වෙනසක් තියෙනවා නම් අන්න ඒක ගැන ඔයාලා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි. ඒකට අවධානය යොමු කරන්න ඕනි. ඒ වගේම දරුවා ගැන මොකක් හරි සැකසහිත තත්ත්වයක් මොන හරි දෙයක් ඔයාලට තේරෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධව පීවර ගන්න ඕනි. එයා ඉන්න බාරකාරත්වයේ ඉන්න කට්ටියට දැනුවත් කරලා ඒ කට්ටියත් එක්ක එකතු වෙලා මෙන්න මේකට ඔයාලා අනිවාර්යයෙන්ම විසඳුමක් හොයන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේකෙදි ඔයාලට සහාය ගන්න පුළුවන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය තියෙනවා. ඉතින් ඒකේ දුරකථන අංකය මම ඔයාලට මේ වීඩියෝ එකේ සඳහන් කරලා තියන්නම්. ඒ වගේම කාන්තා හා ළමා කාර්යාංශය තියෙනවා. ඒ වගේම පොලිස් හදිසි ඇමතුම් අංකය තියෙනවා. ඉතින් මෙන්න මේ අංක වලට කතා කරලා ඔයාලට සහාය ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ යාළුවන්ට, ඔයාලගේ දෙමාපියන්ට, ඔයාලගේ ඥාතීන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මොකක් හරි අදහසක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒකත් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපිවත් ෆලෝ කරගෙන යන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරනවා.